දවසක් යනවා. ඉතින් අදත් අපි එක්සල් ගාෂන් සුදා YouTube channel එකෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ හත්පොකුණේ කන්ද විහාරයේ විහාරස්ථානයට. ඉතින් මේකේ තියෙන තනිකර උස් භූමියක්. කියන්නේ උස් භූමිය තමයි පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් අපි වැඩි වෙලා යන්න නැතුව වීඩියෝ කරමු. ඉතින් guys ඔයාලට තියෙන view එකක් තියෙනවා. ඉතින් ලොකුයි මේ ලොකු විශාල කන්දක් තියෙන්නේ. ඉතින් මේ පන්සල හරිම ලස්සනයි. ඉතින් මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ මේ පන්සලට වැඩි කවුරුවත් එන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේකද ඔයාලට පුදුම view එකක්. ඔන්න මාත් එක්ක යන්න. ඉතින් guys අපි උඩමළුවට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි පන්සල් උඩමළුව. මේ නැති පුදුම view එකක් තියෙන අතර view. අට ලස්සනක් තියෙන්නේ. ඔයාලට මේ නැති උඩමළුවට ඇවිල්ලා ඉන්නේ. උඩමළුව තියාන්නේ මේ පන්සලේ හාමුදුරු ලොකු හාමුදුරු විතරයි ඉන්නේ. ඉතින් පේනදී ලොකු හාමුදුරු කරලා තියෙන කියන්නේ කටයුතු හාමුදුරු විසින් තමයි තනියම මේ ගම්වාසීත් එක්ක තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේවා රැක ගන්න ඕනේ. අපේ යුතුයකම මේක. ඔයගොල්ලන්ට පේනදී ලස්සන පේනදී ඔයගොල්ලන්ට පුදුම view එකක් තියෙන ඉතින් යාළුවනේ අපි යන් උඩට යන්න. ඉතින් මේ තමයි ධර්මදේශනාව. ඒ කියන්නේ ධර්මදේශනා පවත්වන මේක. ඉතින් යාළුවනේ එන්න මාත් එක්කම මේ තමයි පහන් කුටිය. යාළුවනේ අපි කන්ද නගින්න යන්නේ. කොහොම අසීරු යන්න මහන්සි අනික. එන්න උසට තියනවා කන්ද. යනගම් බලමු එන්න මාත් එක්කම. යාළුවනේ බෝරු යන්න. යාළුවනේ කාද ප්‍රේස් සුපිරිනේ. සුපිරිය නොමත් එකන්. යාළුවනේ මේ තියෙන භාවනා කුටිය අසයනේ. යාළුවනේ උඩට නගින්න තියෙන්නේ.
ඉතින් නැගිටින එක අපහසුයි. අමාරු නැගින්න තොඩි හුඹහක් තියනවා. අම්මෝ යාළුවනේ. උසරණ හිලනවා අපි. ගමන මහන්සි. අම්මෝ මහන්සිය. අල්වනේ එනවනේ ගමන දුෂ්කරයි. අල්වනේ මාරුයි ගෙන එක මහන්සි ඇත්තටම කිව්වොත් යාළුවනේ අපිට එනකොට වතුරයක් අතරන් එන්න බැරුණා යාළුවනේ. යාළුවනේ අපි ජීවිත අවදානකුත් අරගෙන යන්න ඉතින් මොනුන් ඉන්නවත් දන්නේ නැහැ මේකේ. ඉතින් දෙවියන්ගේ පිටයි කියලා අපි යනවා ඉස්සරහටම. කන්දක් තියෙනවද? ඉතිරිය. ඕගොල්ලොත් ගෙදර කම්මැලිව නිකන් ඉන්නවා එන්නද? ට්‍රිප් එකක් යනවා සුපිරි මෙතන. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට එන්න මාත් එක්ක යාළුවනේ අපි ගොඩක් දුර ආවා ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක්. ඉතින් මේවා බලන්න එන්න ඕගොල්ලෝ. නිකන් ඉන්නවා නම් ගෙදරට කම්මැලිව එන්න. ෆෝන් වලින් ටීවී වලින් බලුවට නැහැ මේවට එන්න ඕනේ. ඉතින් යාළුවනේ ආවපට කමක් නැහැ මේවා රකින්න ඕනේ. පොලිතින් නරව මේවා ඒක මම තවතාවක් කියනවා. මොකද මේවා රැක ගන්න ඕනේ අපි. ඉතින් යාළුවනේ එන්න මාත් එක්කම ඉන්න වීඩියෝත් එක්කම යාළුවනේ අපි කන්ද බාගෙන නැංගා. තව ටිකක් තියෙන අපිට. ඉතින් යාළුවනේ ඉතල ගියොත් මහන්සි ගොඩක් දුර නැංගා. ඔය පේනවා ඇති. පල්ල අනික පල්ලම තියෙන්නේ. වැටුනොත් ඉවරයි. මාත් එක්කම එන්න අපි යන්.
බෝ ගයිස් උඩරම ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ අපි. ඉතින් මේක යාළුවනේ කන්ද මුදුනට ආවට මේක තනිකර වනාන්තරයක් වගේ තමයි තියෙන්නේ. උඩරම තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අවුවත් හොඳට පායලා තියෙන්නේ. මුලකුත් යනවා උඩරම ඉන්න අපි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ අවසානට දාන්නම් මම හොඳ වීඩියෝ ටිකක් ලස්සන දැන්. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් එන්න ඕනේ මේවා බලන්න. ඉතින් අපිට මේවා අත්‍යවශ්‍යයි මොකද වනාන්තර තිබ්බොත් විතරයි අපිට මේ ඔක්සිජන් ලැබෙන්නේ. මොකද ඒ වගේ තියෙන ශාකාහාර ගස් වල අපිට ඔක්සිජන් ලැබෙනවා. ඉතින් යාළුවනේ මේක පුදු view එකක් තියෙන්නේ. යාළුවනේ පේනවා නේද ලස්සන? යාළුවනේ ලස්සනයි. පුදු view එකක් තියෙන්නේ. ඉතින් යාළුවනේ අමතක කරන්න නැතුව වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකකුත් දාන්න පොඩ්ඩක් යටින්. ඉතින් යාළුවනේ මේකේ පොඩි දේවල් තියනවා නම් ඒවා ගණන් ගන්න එපා. ඒවා ඉතින් මිනිස්සුන් අතිත් වැරදි වෙනවා කියලානේ. ඉතින් යාළුවනේ අපි මෙතන වීඩියෝ ඉවර කරනවා. අනිවාර්යෙන් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ඉතින් අද අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ජය වේවා. ඉතින් අපි පුදුම සුපිරි වැස්සට අහුණා තියාලනේ. ඔයගොල්ලන්ට බෑ මී පැණිත් අපිට යනකොට හම්බුණා. ඉතින් වැස්සට අහු වෙලා හිටියේ. දැන් ඉතින් තව ටිකයි තියෙන අපිට බල්ලම වගේ තියෙන්නේ. බහැන නැති. යාළුවනේ අමාරුයි මේ ගමන වැස්සත් එක්ක. තේරම හොඳට නැවිලා ඉන්නේ. ඉතින් මාත් එක්ක මෙන්න දැම්ද.